ඔයාගේ පෙම්වතියට තවත් පෙම්වතෙක් ඉන්නවා. මේ ගැටුම වෙලාවේ ඔයාට කියන්න ඕනි මේ කෙල්ල මගේ. කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි දන්න වාක්‍යය. පළවෙනි වාක්‍යය this is my girl. මේ මගේ ගැහැණු ළමයා. this is my girl. right? this is වලින් පස්සේ my මගේ කියන අදහස my this is my girl. මේ ගැහැණු ළමයා මගේ. ඔක කියන්න පුළුවන් තව විදි නැද්ද ඉංග්‍රීසි වලින්? ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. තව දේවල් අපි හොයලා බලලා ඉගෙන ගන්න ඕනි. තව විදි දෙකක් මම ඔයාලට කියලා දෙනවා. එකක් තමයි this is my girl. මේ මගේ ගැහැණු ළමයා. තව එකක් this girl is mine. this girl ගැහැණු ළමයා, this girl මේ ගැහැණු ළමයා, this girl is mine. මේ ගැහැණු ළමයා මගේ. this girl is mine. තව එකක් ක්‍රියාපදයක් තියෙනවා own කියලා. own on. I own this girl. මේ ගැහැණු ළමයා අයිති මට. I own this girl. බලන්න ලස්සන වාක්‍ය රටාවක්. ක්‍රම තුනක් ඔයාලට මම කියලා දුන්නා. පළවෙනි එක this is my girl. දෙවෙනි එක this girl is mine. තුන්වෙනි එක I own this girl. අපි තව එකක් ගත්තොත් මේ මගේ කාර් එක. this is my car. මේ කාර් එක මගේ. තව එකක් this car is mine. මේ කාර් එක මගේ. මට අයිති. I own this car. මතක තියාගන්න යමක් මගේ කියන්න ඔයාට මේ වාක්‍ය රටා තුනම කිසිම වෙනසක් නැතුව හරි ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට native speakers ලා කියන්නේ සුද්ධ කතා කරද්දී this is my car කියලාම හැම වෙලාවෙම කියන එකක් නෑ. එයාලා this car is mine. I own this car. right? ඒ විදිහට කියනවා. ඉංග්‍රීසි චිත්‍රපටි බලද්දී ඔයාට මේ වාක්‍ය තුනම එක හා සමානව පාවිච්චි වෙනවා ඇහෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න this is my girl, this girl is mine, I own this girl.